සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවන සුබම සුබ දවසක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. 2026 8 වෙනි මාසේ 8 වෙනිදා. ඒ කියන්නේ අගෝස්තු 8 වෙනිදා. එදාට විවෘත වෙන ලයන් ගේට් පෝටල් එක හෙවත් සිංහදාරය ගැන අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එදා දවස අපි ගත කරන්න ඕනේ කොහොමද කියලා, ඒ වගේම අපේ ප්‍රාර්ථනාවන් ඉටු කරගන්න පුළුවන් මෙතඩ් මොනවද කියලා අපි අද මේ වීඩියෝවෙන් කතා කරමු. ලයන් ගේට් පෝටල් එකේ විවෘත වෙන්නේ සීරියස් තරුවත්, පෘථිවියත්, සූර්යයාත් කියන මේ තුන්දෙනාම එකිනෙකා සමපාත වීම නිසා. ඒ නිසා විශ්වය තුළ විශාල වශයෙන් ශක්තියක් එකතු වෙනවා. පෘථිවියට හෙළී නැති තලවල ඝනත්වය තුනී වීම නිසා ඒ තල හරහා පෘථිවියටත් විශාල වශයෙන් විශ්ව ශක්තිය මුදා හැරෙනවා. ඉතින් ඒ ශක්තිය පෘථිවියට වගේම එහි ජීවත් වෙන අපිටත් මහා පරිමාණයෙන් ලැබෙනවා. ඒ නිසා අපි දැනගෙන ඉන්න ඕනේ ඒ ලැබෙන ශක්තියෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ධනාත්මකව සහ සුබවාදීව කටයුතු කළා අපිට පුළුවන් මේ පෝටල් එක දවසේ අපේ ප්‍රාර්ථනාවන් ඉටු කරගන්න. දවස පුරාම ධනාත්මකව ඉන්න. ධනාත්මක දේවල් විතරක්ම හිතන්න. ඍණාත්මක සිතුවිල්ලක් හිතට ආවොතින් ඒක ඉක්මනටම ඉවත් කරලා දාන්න. අපිට ලැබෙන නොලැබෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ස්තුතිවන්ත වීම කියලා කියන්නේ ඉතාමත් ආකර්ෂණීය දෙයක්. එදාට සතුටින් කාලය ගත කරන්න ඕනේ. හිත නිවන ගීතයකට සවන් දෙන්න පුළුවන්, විනෝදාත්මක චිත්‍රපටයක් නරඹන්න පුළුවන්, ගෙදර අයත් එක්ක, යාළුවොත් එක්ක සතුටෙන් විනෝදයෙන් කාලය ගත කරන්න පුළුවන්. අනේ විදියට ඉන්න පුළුවන් නම් අපිට පුළුවන් අපේ මයින්ඩ් එක පොසිටිව් තියාගන්න. ඒ වගේ දේවල් වලින් අපේ සිත දන්නේම නැතුව අපේ යටිසිත පොසිටිව් එනර්ජි වලින් පිරෙනවා. ඉන් විශ්වයට නිකුත් වෙන්නේ පොසිටිව් ভাইබ්‍රේෂන් එකක්. ඉතින් විශ්වයේ තියෙන ප්‍රබල විශ්ව ශක්තිය අප කරා ආකර්ෂණය වෙන්නේ ඉතාමත් වේගයෙන්. ඒ වගේ වෙලාවට අපි කරන ප්‍රාර්ථනාවන් ඉතාමත් ඉක්මනින් ඉටු වෙනවා. ලොකු විශ්වාසයකින් කටයුතු කරන්න. ඔයා දන්නේවත් නැතුව ඔයාගේ ප්‍රාර්ථනාවන් එකින් එක ඉටු වෙලා තියෙවි. එක දවසකින් මේ විදියට අපේ මනස හදාගන්න අමාරුයි. මම නම් කියන්නේ දවස් 3-4කට කලින්වත් ඉඳලා අපේ මනස පොසිටිව් විදිහට තියාගන්න පුරුදු වෙන්න කියලා. අංක 8 කියලා කියන්නේ මුදල් ආකර්ෂණයට වාසනාව ගේන අංකයක්. 8 වෙනි මාසේ 8 වෙනිදා උදේ 8:08ට හෝ රාත්‍රී 8:08ට ධනය ආකර්ෂණය කරගන්න පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න ඔයාටත් පුළුවන්. මේ වගේ විශේෂ දවස් මග අරගන්න නැතුව අනිවාර්යයෙන්ම මේ වගේ මොනවා හරි මෙතඩ් එකක් කරලා මේවයින් ප්‍රයෝජනය ගන්න. ඔයා කැමති මෙතඩ් එකක් අනුගමනය කළා ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රාර්ථනාවන් ඉටු කරගන්න. මම අද එක ක්‍රමයක් කියලා දෙන්නම්. මේ ක්‍රමෙම වෙන්න ඕනේ. ඔයා කැමති මෙතඩ් එකක් කරන්න. මුලින්ම සුදු පාට කොලයක් ගන්න. ඒපෝ කොලයක් ගන්න. ඊට පස්සේ නිල් පාට හෝ කොළ පාට පෑනක් අරගෙන ඒකේ ඉහළින් ඉන්ෆිනිටි සිම්බෝල් එක අඳින්න. මේක අංක 8 හැඩේනේ. අංක 8 අනිත් පැත්ත හරවපු විදියට තමයි අඳින්න තියෙන්නේ. දැන් ඒක උඩ තවත් 7 වතාවක් ඒ විදියටම ඉන්ෆිනිටි සිම්බෝල් එක උඩ පෑනෙන් අඳින්න. 7 වතාවක්. එතකොට ඔක්කොම 8යි. දැන් අංක 8ක් පහළට එකේ ඉඳලා අංක 8ක් පිළිවෙලට ලියා ගන්න. 1 2 3 4 කියලා පහළට ලියාගෙන ඔයා දැන් බලාපොරොත්තු වෙනවනේ ප්‍රාර්ථනාවක් ඉටු කරගන්න. ඒ ප්‍රාර්ථනාව දැනටමත් ඉටු වෙලා තියෙන විදියට වාක්‍යයක් ලියන්න. උදාහරණයක් විදියට මාහට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබීම පිළිබඳ විශ්වයට ස්තුතියි කියලා ලියන්න. මේකම ඔයා හිතින් කියව විසුවලයිස් කරමින් මේකේ 8 වතාවක්ම ලියන්න. බඳව ඔයා කැමති ප්‍රාර්ථනාවක් මෙතන ලියන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න තමන්ට ඉටු කරගන්න පුළුවන් මට්ටමේ ප්‍රාර්ථනාවක් කරනව නම් ඒක ඉතාමත් ඉක්මනින් ඉටු වෙන්න පුළුවන්. කරමින් ලියන්න කියලා කියන්නේ විසුවලයිස් කරනවා කියලා කියන්නේ අපි හිතේ හීන දකිනවා. අපි ඒක ඉටු වෙලා කියලා හීන දැක මේක ලියනකොට මේකේ බලය තවත් වැඩි වෙනවා. මේක ඉක්මනට ඉටු වෙන්න පුළුවන්. ඒක ලොකු ඉක්මනට ඉටු කරගන්න ලොකු බලයක් වෙනවා. බඳව ඔයා කැමති ප්‍රාර්ථනාවක් මෙතන ලියන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න තමන්ට ඉටු කරගන්න පුළුවන් මට්ටමේ ප්‍රාර්ථනාවක් කරනව නම් ඒක ඉතාමත් ඉක්මනින් ඉටු වෙන්න පුළුවන්. කරමින් ලියන්න කියලා කියන්නේ විසුවලයිස් කරනවා කියලා කියන්නේ අපි හිතේ හීන දකිනවා.
අපි ඒක ඉටු වෙලා කියලා හේන දැක දැක මේක ලියනකොට මේකේ බලය තවත් වැඩි වෙනවා. මේක ඉක්මනට ඉටු වෙන්න පුළුවන්. ඒක ලොකු ඉක්මනට ඉටු කරගන්න ලොකු බලයක් වෙනවා. ඊට පස්සේ මේ කොලේ අරගෙන මේ ලියලා ඉවර වෙච්ච කොලේ අරගෙන නවල ඔයාගේ පර්ස් එකේ දාගන්න. එහෙම නැත්නම් අල්මාරියෙන් අරන් තියලා තියන්න. ඔයාගේ ප්‍රාර්ථනාව ඉටු වුණාට පස්සේ ඒක අරගෙන පුලුස්සලා දාන්න. ප්‍රාර්ථනාවක් කරාම කියන්නේ මොනවා හරි මෙතඩ් එකක් කරාම ඒක ගැනම ආයෙ නැවත නැවත හිත අනේ තාම මේක ඉටුුන්නේ අනේ තාම කවද්ද මේක ඉටු වෙන්නේ එහෙම කීකේ හිත ඉන්නේ නැහැ කවදාවත්. එහෙම හිටියොත් අපි දන්නේ නැතුව අපේ මයින්ඩ් එක නෙගටිව් වෙනවා. ඒකින්ද අපි ඒක කෙලින්ම අත්හැරලා දාන්න. අත්හැරලා දාලා සාමාන්‍ය විදියට ගෙදර වැඩ තමන්ගේ වැඩ කරගෙන සාමාන්‍ය විදියට ඉන්න. ඒව ඉක්මනටම ඉටු වෙනවා. මේක හරියම සරල ක්‍රමයක්. ඔයාටත් පුළුවන් මේක අනුගමනය කරලා ඔයාගේ ප්‍රාර්ථනාවන් ඉටු කරගන්න. 2026 අගෝස්තු 8 වෙනිදා උදේ 8:08ට හෝ රාත්‍රී 8:08ට ඔයාටත් පුළුවන් මේ ක්‍රමය අනුගමනය කරන්න. මේ විදිහට ඔයාටත් පුළුවන් ඔයාගේ ප්‍රාර්ථනාව විශ්වයට කියන්න. ඔයාලා හැමෝගෙම යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වෙන්න කියලා මම නැවතත් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම බොහෝම ස්තුතියි.